කතාවක් තියෙනවා ජීවිතේ පටන් ගන්න අවුරුදු 40න් කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලා දැන් මට හිතෙනවා. මොකද මං අවුරුදු 40න් මැරුණා. මොකද හිතෙන්නේ? බොස් දැක්කද? බොස් නම් තාම දැක්කේ නැහැ ෂේප් නේ. ඒ වුණාට මට නිකන් මදි වගේ බා. අපිට අජ්ජව දාලා ගන්න තිබ්බේ. තවඩේ හැංගීම් බරුණා නම් හොඳයි නේ. නෑ මචං. කිසිම හැඟීමක් නැති විදිහටයි තියෙන්න ඕනේ. මට උඹට ඒක කියන්න තේරෙන්නේ නෑනේ. ඒක නිකන් හරියට උඹ ඔෂෝගේ වීඩියෝ බලලා තියෙනවද? අර මියුසික් වීඩියෝ එකේ ඉන්න කෙනා ඌ තමයි. ඔය ඉතින් උඹ යන්නද තමයි. මල ගෙදර යන්න ඕනේ දැන්. මම යනවා. මම එනම් මේ එඩිට් කරලා ලොක් කරලා දාන්න. හරි. මැඩම් අපේ පැකේජ් එකේ කොපීන් ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් මිස් ප්‍රොමිතින් එක. ඒක මිස් ගෝල්ඩ් පේරට් වලින් තමයි මිස් හදලා තියෙන්නේ. මැඩම් දන්නවද මයිකල් ජැක්සන් අර කිං ඔෆ් පොප් එයාගේ මිනි පෙට්ටිය තින් ෆයර් වෙලා තමයි මිස් අපි හදලා තියෙන්නේ. ඔව් මිස් ඔව් මැඩම් කම්ෆර්ට් එක බලනවා නම් මට මැඩම්ට ප්‍රොමිතින් එක රෙකමන්ඩ් කරන්න බෑ මැඩම්. මැඩම්ට හරියන්නේ මහව බ්‍රෑන්ඩ් එක. මැඩම් මොකද ප්‍රොමිතින් එක පිටතට ලස්සන වුණාට ඇතුලෙන් කම්ෆර්ටබල් මදි මැඩම්. මැඩම් එලගන්ට් ලුක් එකයි කම්ෆර්ටබල් එකයි දෙකම බලනවා නම් මැඩම්ට අපේ ගෝල්ඩන් මොනාක් එකට යන්න වෙනවා මැඩම්. ඒකට මැඩම්ට අපේ ප්ලැටිනම් පැකේජ් එක ගන්න වෙනවා. හරි මිස් බලලා කියන්නකෝ. හරි. මිස් ඊයර් එන්ඩ් එක වෙනකන් 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. හරි මිස් හරි. මොකද කියන්නේ බා? ගාන වැඩි කියලා මැරෙන්න හදනවා බා. මේ අද නේද අර මල ගෙදර? ඔබ යනවද? යන්න ඕනද? ඌ තදේක්ලු නේ. බං අනික ලොකුම පැකේජ් එක. ඉක්මන් කරලා ඵලයක්. අරුම් මොනව කරගන්නවද දන්නේ නැහැ බා. මේ හවසට මොනවාරි ගන්නවා නම් මටත් එක ගනින් හරිද? හරි පුතා සුබ ගමන් නා. මැරිච්ච උන්ට කියනවා දැන් සුබ ගමන් කියද්දි මුත්තෙන් තිබ්බා. ඒක නම් ඇත්ත බා. මේ අද නේද බං අර රමාසා රමණේ? ඔව් මම නෑ. සල්ලි බලේ කොච්චර තිබ්බත් තමා මිනිස්සෙට ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න බැරි එක දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ගේ සමීපය, සමාජය තමන්ව දන්න අය තමාගේ මරණයට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක. ඒ දේ ජීවතුන් අතර ඉඳද්දිම එක්ස්පීරියන්ස් එක ලබා දෙන එක තමයි අපේ ආයතනයේ සිද්ධ කරන්නේ. මේ සර්විස් එක ගැන තවදුරටත් විස්තර කරොත් එහෙම. ඒක අපේ ප්‍රේක්ෂකයන්ට ටිකක් වැදගත් වෙයි කියලා මම හිතනවා නේද. මොකද අපේ ෆෑන්ස්ලා කැමති වෙයි මේ සර්විස් එක ගැන දැනගන්න. සරලවම කිව්වොත් තමයි අපි මේකෙදි කරන්නේ කෙනෙක් ජීවත් වෙලා ඉඳද්දිම එයාගේ මරණය සමරන්න අවස්ථාව සලසන එක. තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් පුද්ගලයෙක් ජීවත් වෙලා ඉඳීම එයාගේ අවමගුල පවත්වන එක. එයාව මිනි පෙට්ටියක සතපවලා එයාගේ ඥාතීන්ගේ සෝසුසුම් මැද රිය පෙරහරකින් කනත්ත දක්වාම යන වගේ පරාසයක අපේ මේ ඉවෙන්ට් එක ලෑස්ති කරලා තියෙනවා. තව දෙයක් කියන්න අපි මේ ඉවෙන්ට් එක සෝෂල් මීඩියා හරහා ප්‍රොමෝට් කරන්න ලෑස්ති කරලා තියෙනවා. සෝෂල් මීඩියා නැතුවම බෑනේ. සමහරු ගැන අනර්ග හැලෙලිය වෙන්නේ මරණයට පස්සේ නේද ලයිව්. දැන් මේ මරණය සමරන ඉවෙන්ට් එක ප්‍රෝඩාවත්ය කියලා පොඩි චෝදනාවක් තියෙනවා නේද ලයිව්. මේකෙන් කරන්නේ මේ සල්ලිකාරයන්ට අතල් එකක් දීලා මේ සමාජයට ෂෝ ඔෆ් එකක් දෙන සල්ලිකාරයන්ට අවස්ථාවක් සලසලා දීලා ඔයාලා ඔයාලගේ මඩිය තර කරගන්න කියලා කතාවක් තියෙනවා ලයිව්. එය එහෙම කියන්නේ රමා ඒ ගැන කිසිම සයිකොලොජිකල් අවබෝධයක් නැතුව. දැන් හිතන්න සමීපතමේ හදිසිය හරි මැරුණොත්
එයාගේ සමීපතමයන් මේ ගැන මොනවද හිතන්නේ? අනේ අපිට තව ටිකක් මෙයාත් එක්ක ආදරෙන් ඉන්න තිබ්බනම් හොඳයි නේද? අපිට තව ටිකක් මෙයාට සලකන්න තිබ්බනම් හොඳයි නේද වගේ එකක් එනවනේ. ආ නැද්ද? අන්නේ අවබෝධය මේ ඉවෙන්ට් එකෙන් පස්සේ එයාගේ ෆැමිලි එකකට යනවා රම. මේක එයාලට චෙක් අප් කෝල් එකක්. මේ ඉවෙන්ට් එකෙන් පස්සේ මෙයාගේ ෆැමිලි එකේ අය, ඒ කියන්නේ මේ මරුණු පුද්ගලයාගේ ෆැමිලි එකේ අය වෙනදටත් වඩා මෙයාට ආදරය ගන්න පටන් ගන්නවා. රෙස්පෙක්ට් ගන්න පටන් ගන්නවා. ඒක නිසා අපේ ක්ලයන්ට්ලගේ ජීවිත සුපිරියට වෙනස් වෙලා තියෙනවා රම අපේ මේ සර්විස් එක ගත්තට පස්සේ. ඒ වගේම තමයි රම මේ මරුණ කෙනාට ඇත්තටම කිව්වොත් මේ බොරුවට මරුණ කෙනාට එයාට මිනි පෙට්ටිය ඇතුළේ ඉද්දිම අවබෝධ වෙන්න පටන් ගන්නවා මට කවදා හරි මේ අයව මේ දේවල් සේරම දාලා යන්න වෙනව නේද කියලා. ආන්ගේ අවබෝධයත් එක්කම අපේ මේ ඉවෙන්ට් එකකින් පස්සේ ඒ පුද්ගලයා මීට වඩා ජීවිතේ රස විඳින්න පටන් ගන්නවා. වව්. කවුද හිතුවේ මේ ගැන ඒ තරම් ලෙවල් එකකට? අපේ ප්‍රේක්ෂකයන්ටත් මොනවා හරි ඩවුට්ස් තිබ්බනම් ඒව දුරු වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිට කමෙන්ට් කරන්න. රයිට්. මරණය වගේ සංකීර්ණ දේවල් ගැන කතා කරලා අපේ ප්‍රේක්ෂකයන්ටත් අපිටත් දැන් මහන්සි. ඒ නිසා මම කැමති ලහිරු ඔයාලගෙන් පොඩි සරල ප්‍රශ්නයක් අහන්න. මේ ඉවෙන්ට් සංවිධානය කරද්දී යම් යම් රසබර සිදුවීමෙන් වෙලා ඇති. මතක කරලා කියන්න බලන්න මේ වගේ රසබර සිදුවීමක් ගැන අපිට. ඔව් රම මට එකක් මතකයි. ඇත්තටම රම අපිට මේක මේ දෙවෙනි ඉවෙන්ට් එකේදී වගේ තමයි වුණේ. මේ රම අපේ තියෙනවා මිනි පෙට්ටි රේන්ජ් එකක්. ඒකෙන් සුව පහසුම එක තමයි මේ ගෝල්ඩන් මොනාක් එක. ඇත්තටම රම අපිට ගොඩාක් ඉල්ලීම් තියෙනවා මේ ගෝල්ඩන් මොනාක් එකට එයාලට ක්ලයන්ට්ලගේ බෙඩ් එකක් හිටියට යූස් කරන්න එක ගන්න බැරිද කියලා. නෑ. ඉතින් රම මේ අපි ඔය දෙවෙනි ඉවෙන්ට් එකේදී අපි ගෝල්ඩන් මොනාක් කියන එක තමයි රම එදා ඉවෙන්ට් එකට යූස් කරේ ඔය ක්ලයන්ට් සතපන්න. ඇත්තටම කියනවා නම් අපි හිතුවේ දේ තමයි සිද්ධ වුණේ. ෆියුනරල් ඉවෙන්ට් එක පටන් අරන් ටික වෙලාවක් යද්දී ගෝල්ඩන් මොනාක් එකේ තියෙන සැප පහසුවට අපේ ක්ලයන්ට් දන්නේම නැතුව නිින්ද ගිහිල්ලා බොරවන්න පටන් ගත්තා කෙරවිල්ලා අර වටේට අඬා ඩේට් මිනිස්සුන්ට මැරෙන්න ඉන්නවා. ඔව් නෝ. ඇත්තටම කියන්න ඕන රම අපි එදයින් පස්සේ යහමින් කෝපි ටිකක් එනර්ජි ඩ්‍රින්ක් ටිකක් එහෙම දීලා තමයි අපේ අදාළ පුද්ගලයා අපි ඔය මිනි පෙට්ටිය සතපවන්නේ. එදයින් පස්සේ අපිට ඇත්තටම ඒ වගේ ප්‍රශ්නයකට ආයෙ මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන් කියන්න ඕන. කෝපි කිව්වා මතක් කරන්න ඕනි කෝපි රොව රස කිරුල්ල කොකෝ කෝපි තමයි අදත් රමා ෂෝ එකට ස්පොන්සර් කරන්නේ. එහෙනම් අපි කෝපිය බීලා මෙමු. එහෙනම් නැවතත් රමා සමග රමණය. ලහිරු අපි යමු අපිත් එක්ක ලයිව් එකට එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකාවගේ ප්‍රශ්නයකට. මේක අහලා තියෙන්නේ උදාරි ගුණවර්ධන. හායි උදාරි. උදාරි අහනවා ලහිරු දැන් මේ විදිහට බොරුවට මැරුණා. වටේ ඉන්න අය අඬන්නේ බොරුවට නේද කියලා. මොකද එන්නේ කියන්නේ? බොරුවට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඇත්තටම ගත්තොත් තමයි අපි ඇත්තටම මරණ දවසට අපේ මේ වටේ ඉන්න පිරිස දුක් වෙන්නේ බොරුවටද ඇත්තටද කියලා කවුද දන්නේ? එහෙම නේද? ඇත්තටම බොරුව මාරයි නේද? බොරුවට වඩා ඇත්ත තමයි මාරරම. මරණය තමයි ජීවිතේ ෂුවර්ම ඇත්ත. මරණයෙන් හැංගෙන්නනේ අපි මේ ජීවත් වෙලා ඉන්නකම් මේ දාන සෙල්ලම් ඔක්කොම දාන්නේ. තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ශාන්ත සිරිමෙවන් තමයි මේක අහලා තියෙන්නේ. ශාන්ත අහනවා බොරුවට මැරුණාම අඩපු නිසා ඇත්තට මැරුණ දවසකදී ගෙදර කට්ටිය අඬන එකක් නෑ නේද කියලා. මොකද ලහිරු මේ ගැන කියන්නේ? ප්‍රශ්නයක් නෑනේ ශාන්ත. ප්‍රශ්නයක් නෑනේ රමා. මොකද මැරුණාට පස්සේ අඬනවද නැද්ද කියන එක මැරුණ කෙනාට දැනගන්න විදිහක් නෑ. ඒකනේ දෙයියනේ මේ ජීවත් වෙලා ඉඳන්දි මේ එක්ස්පීරියන්ස් එක ගන්න අපේ ආයතනයේ මේ වගේ සර්විස් එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. මරණය සැමරුමක් කරගන්න. ජීවිතය අලුත් කරගන්න. මිය ගිහි නැවත උපදින්න. තවත් දවසකින් රමා සමග රමණීය එක්ක. ඇත්තටම මරණ දවසට අපේ මේ වටේ ඉන්න පිරිස දුක් වෙන්නේ බොරුවටද ඇත්තටද කියලා කවුද දන්නේ? දැන් කීපාරක් ඔය වීඩියෝ එක බලනවද? මෙහෙම එකකට හිටපු පළවෙනි වතාව. තව පාරක් බලමු ඔන්නෝයි. මේ එතන ඔයා මාරු ඈ හොට් Thank you. ඒක නෙමෙයි කවුද අර ඔයගොල්ලන්ගෙන් මේ ළඟදි සර්විස් එක ගන්න අපේ ඇමතිතුමා මේ කවුද අර මීට් බෝල් එක කියන සරස්චන්ද. මේ එයාගේ පුතා මාර වාහනයක් ගෙනල්ලා තිබ්බනේ මොකද්ද මේ රෝල්ස් රොයිස්. අන්න එක මම FB එකෙන් දැක්කේ වෙන්න ඇති ඉතින් ඔකුන්ට මොනවද නේ ගන්න බැරි.
නැති වෙලා තිබ්බ දේවලුත් ඉතින් ඔයාලම සප්ලයි කරනවනේ. ඉන්නකෝ බලන්න මම මේ අරක හොයන්න. මේ තියෙන්නේ මේ. බලන්නකෝ. අපිට මේකක් ගන්න සල්ලි හොයන්න නම් ඉතින් මැරිලා ඉපදිලා ආයෙත් මැරිලා ආයෙත් ඉපදිලා ආයෙත් මැරිලා ඉපදින්න වෙනවා කියන්නේ. මේක නෙමෙයි. අද කී දෙනෙක් මැරෙන්න කැමති නේද? දෙන්නෙක්ව ටෝක් කරා තාම කන්ෆර්ම් නෑ. මැරෙන්න කැමති වුණොත් හොඳයි.